කොහොමද කට්ටිය හොඳින්ද රත්තරන් ටිකක් එමරන් තියාගත්තද කලින් ඊයේ 21 බිට්කොයින් එක නම් ලක්ෂ පැනලා ගියා කලින් බිට්කොයින් ගත්ත කට්ටිය ගොඩ. ඉතින් කතන්දරයක් කියන්න යන්නේ පොඩි අපේ ගමේ ඉඩම් හිමි වැවිලිකරු පියතිස් අයියත් ඔය මගෙන් එහෙම දැකලා පොඩ්ඩක් ෆොරෙක්ස් වලට ආස හිතිලා account එකක් හදලා මට බාර දුන්නා. account එක හැදුවේ නම් පියතිස් අයියා නෙමෙයි එයාගේ පුතා තමයි මං හිතන්නේ සපෝට් එක දීලා තියෙන්නේ. වැඩේ මට බාර දුන්නා. ඊයේ 21ම ඩොලර් 30ක් විතර වගේ ප්‍රොෆිට් කළා. ඉතින් පියතිස් අයියට හරි සතුටුයි. අපි බලමු කොහමද ප්‍රොෆිට් කරේ මොකක්ද මේ කියලා. මේ ට්‍රේඩ් එක ගත්තේ නිව්යෝර්ක් සෙෂන් එකේ. ඒ කියන්නේ ඇමරිකන් මාකට් පටන් ගත්ත වෙලාවේ අපිට රෑ දැනට ප්‍රොෆිට් තියෙනවා ඩොලර් 16ක් විතර. ඩොලර් 5000ක් තියෙනවා account එකේ උපරිම සේව් කරලා 0.01න් ගත්තේ. උතරම් අවුන්සියක් මේ වෙනකොට ඩොලර් 3305යි. අපි බලමු මොනවද වෙන්නේ කියලා. නම් මේක උඩට යන්න ඕන. මේ මගේ සතියේ ඇනලයිස් එක තියෙන්නේ 19 ඉඳලා 23 වෙනකම් මේ සතිය. මෙතන මේ 3322 3325ට යන්න ඕන. ඒක ටාගට් කරලා මම ගත්තේ. නමුත් මම එච්චර වෙලා අල්ලන් ඉන්නේ නැහැ. දැන් මාකට් එක 3309 තියෙන්නේ. දැනට ඩොලර් 22ක් ප්‍රොෆිට් තියෙනවා. මේ රෑ වෙනකොට යන්න ඕන හෙට. ඒ කියන්නේ 22 වෙනකොට මාකට් එක ගොඩක් උඩට සාමාන්‍යයෙන් උඩට යනවා මීට වඩා. නමුත් මම අද ගලවනවා මේ ට්‍රේඩ් එක අල්ලන් ඉන්නේ නැහැ. විනාසම් බින්දුව එකෙන් ගත්තේ ලොකු ලොට් සයිස් එකක් ගත්තා නම් ගොඩක් ප්‍රොෆිට්. නමුත් මම රෝල් එකක් හැටියට පොඩිම සයිස් එකෙන් තමයි මම ට්‍රේඩ් කරන්නේ. ඩොලර් 29ක් ප්‍රොෆිට් තියෙනවා දැනට. ඩොලර් 30ක් තියෙනවා දැන් ප්‍රොෆිට් එක. මට ඇති කියලා හිතෙනවා ප්‍රොෆිට් එක. දැන් ගලවනවා. දැන් ගැලෙව්වා. ට්‍රේඩ් දෙකම ගැලෙව්වා 3313 දී. 13න් මෙයා 25ට යන්න ඕන රැ වෙනකොට. නමුත් මම ට්‍රේඩ් එක අයින් වුණා. මම මාකට් එකෙන් අහුණා. මොකද මාකට් එක තන පොඩ්ඩක් පල්ලු වුණා අද 21 රෑ. මෙතන ප්‍රොෆිට් එක අද ප්‍රොෆිට් එක මෙයා රෑ වෙනකොට 25ට යයි. හෙට වෙනකොට කොහොමත් ටිකක් උඩට යයි. හරි. මේ තියෙන්නේ 22. වෙන මාකට් එක අද 22 උදේ අපේ ලංකාව වෙලාවෙන් උදේ මේ 3345ට ගියා. මම අර ට්‍රේඩ් එක ඊයේ රෑ ට්‍රේඩ් එක අල්ලන් හිටියා නම් ලොකු ප්‍රොෆිට් එකක්. නමුත් මම ඉතින් එහෙම අල්ලන් ඉන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගලවන මාකට් එකෙන් අයින්ගෙනකොට අද ඩොලර් 21ක් ප්‍රොෆිට් කරලා පියතිස් අයට මේ වෙනකොට ඩොලර් 51ක් හොයලා තියෙනවා. ඉතින් මම කෝල් එකක් දීලා දැන් කියන්න ඕන අද ඩොලර් උදේවර 20ක් හෙව්වා කියලා. හරි. එහෙනම් ආයිත් බලමු පියතිස් අයගේ account එකට කොහමද ප්‍රොෆිට් එකක් ගේන්නේ මොනවද කියලා මම ආයිත් දවසක account එක පෙන්නන්නම්. හොඳේ.